2008 ආරම්භ වන IPL තරඟාවලිය නැත්තම් ක්‍රිකට් ලෝකයට අලුත්ම නැවුම්ම අත්දැකීමක් වෙච්ච ක්‍රිකට් ලීග් තරඟාවලිය IPL තරඟාවලිය පරණම කණ්ඩායම් සහ 2008 ඉඳලා 25 දක්වා සීසන් 18ම ක්‍රීඩා කරපු කණ්ඩායම් මොනවාද කියලා අපි බැලුවොත් එහෙම දිල්ලි කණ්ඩායම 2008 ඉඳලා සීසන් 18ම ක්‍රීඩා කරලා තියෙනවා. කොල්කතා නයිට් රයිඩර්ස් 8 ඉඳලා 18ම ක්‍රීඩා කරලා තියෙනවා. මුම්බයි ඉන්ඩියන්ස් 8 ඉඳලා 18ම ක්‍රීඩා කරලා තියෙනවා. පංජාබ් කිංස් 8 ඉඳලා 18ම ක්‍රීඩා කරලා තියෙනවා. රොයල් චැලෙන්ජර්ස් බැංගලෝරු කියන්නේ RCB 8 ඉඳලා 18ම ක්‍රීඩා කරලා තියෙනවා. එතකොට ආයේ පරණම කණ්ඩායම් තව දෙකක් ඉන්නවා. ඒ තමයි චෙන්නයි සුපර් කිංස් සහ රාජස්ථාන් රොයල්ස්. හැබැයි යම්කිසි අර්බුදයක් ඇවිල්ලා 16 සහ 17 කියන වර්ෂ දෙකේදී සීසන් දෙකේදී මේ කණ්ඩායම් දෙක ඇත්තටම තහනම් වෙනවා. නැත්නම් සස්පෙන්ඩ් වෙනවා. ඒක වෙන ප්‍රශ්නයක්. ඒක අපි පැත්තක තිබ්බොත් ඒතකොට මේ කණ්ඩායම් දෙකත් පරණයි. නමුත් ඒ සීසන් දෙක ක්‍රීඩා කරලා නැති හින්දා ඔවුන් සීසන් 18ම ක්‍රීඩා කරලා නැහැ. ඔවුන් සීසන් දෙකක් අඩුවෙන් ක්‍රීඩා කරලා තියෙනවා. හැබැයි මේ කණ්ඩායම් සීසන් 18ම මම කියපු කණ්ඩායම් පහම සීසන් 18ම එක දිගටම ඉඳලා තියෙනවා. එතකොට ඒකෙන් ඒ පරණම කණ්ඩායම් පහෙන් ශූරතාවයක් කවදාවත් දිනාගෙන නැති කණ්ඩායම් 3ක් ඉන්නවා කියන එක කියන්නට ඕන. ඉතින් දිල්ලි කණ්ඩායම කවදාවත් ශූරතාවයක් දිනාගෙන නැහැ. පරණම කණ්ඩායමක් සීසන් 18ම ක්‍රීඩා කරලා තියෙනවා. පංජාබ් කණ්ඩායම පරණම කණ්ඩායමක් සීසන් 18ම ක්‍රීඩා කරලා තියෙනවා. රොයල් චැලෙන්ජර්ස් බැංගලෝරු සීසන් 18ම ක්‍රීඩා කරලා තියෙනවා. මේ කණ්ඩායම් තුනටම තවමත් ශූරතා නැහැ. හැබැයි දිල්ලි කණ්ඩායම, පංජාබ් කණ්ඩායම සහ RCB කණ්ඩායම කියන කණ්ඩායම් වලින් සාර්ථකම කණ්ඩායම. ඒ කියන්නේ ශූරතා නැතත් සාර්ථකම කණ්ඩායම RCB කණ්ඩායම. ඒතර ඔවුන් සාමාන්‍යයෙන් එකතු කරලා බැලුවොත් එහෙම සෙමි ෆයිනල් හරි ප්ලේ ඕෆ් හරි ඔවුන් අවස්ථා 18න් අවස්ථා 9කදී කියන්නේ භාගයට භාගයක් 50%ක්ම ඔවුන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අවසාන කාලය ගත්තාම 2020 ඉඳලා අවසාන සීසන් 6 ගත්තාම අවස්ථා 5කදීම එක දිගට 2023 හැර ප්ලේ ඕෆ් ඇවිල්ලා තියෙනවා. එහෙන් බලපුවම RCB කණ්ඩායම ඉතාම සාර්ථක කණ්ඩායමක්, අවාසනාවන්තම කණ්ඩායම හැබැයි IPL ඉතිහාසයේ. මොකද ඔවුන්ට අනුශූරතාම 3ක් තියෙනවා. ඒ වගේම ප්ලේ ඕෆ් ආපු අවස්ථා මේ අවස්ථාවට කලින් අවස්ථා 5ක් තියෙනවා. ඉතින් ඊටාම අවාසනාවන්ත කණ්ඩායම කියන එක තමයි අපිට කියන්නට තියෙන ඉතිහාසය ගත්තාම. ඒතකොට දිල්ලි කැපිටල්ස්ලා යම් කිසි ප්‍රමාණයකින් ප්ලේ ඕෆ් ඇවිල්ලා තියෙනවා. ප්ලේ ඕෆ් සහ සෙමි ෆයිනල් 5 වතාවක්. ඒතකොට පංජාබ් කිංස් අවස්ථා දෙකකදී විතරයි අනුශූරතාවයකුත් එක්ක ප්ලේ ඕෆ් හරි සෙමි ෆයිනල් හරි ඇවිල්ලා තියෙනවා. එතකොට ඔබට පේනවා ඇති ජයග්‍රහණ අඩුම කණ්ඩායම පංජාබ් කිංස්, අවාසනාවන්තම කණ්ඩායම RCB. ඉතින් ඔන්න 2008 ඉඳලා මේ සීසන් 18ම විරාට් කෝලි ක්‍රීඩා කරනවා. 2009 අනුශූරතාවයක් ලබා ගන්නේ අවසාන මහ තරඟයේ දින්නේ නැහැ. 2011 අනුශූරතාවයක් ලබා ගන්නේ දින්නේ නැහැ. හැබැයි අවසාන වශයෙන් 2016 දී තමයි අවසාන මහ තරඟයකට එන්නේ. ඒත් අනුශූරතාවයක් දිනාගන්නේ සන්රයිසර්ස් කණ්ඩායම හමුවේ. ඉතින් එදත් පරාජයට පත් වෙනවා. ඉතාමත් දැවැන්ත ක්‍රීඩකයෝ මේ RCB කණ්ඩායමේ හිටියා. අතීතය ගත්තාම ABD විලියර්ස් සෑහෙන කාලයක් ක්‍රීඩා කරා. එතකොට අද ඉන්නේ විරාට් කෝලි විතරයි වෙන්න පුළුවන් එක දිගට ක්‍රීඩා කරපු. නමුත් ඩි විලියර්ස් ක්‍රීඩා කරා, ක්‍රිස් ගේල් ක්‍රීඩා කරා, අපෙන් ගත්තත් TM දීර්ෂාන් වගේ ක්‍රීඩකයෝ ක්‍රීඩා කරා. ඒ වගේම වොට්සන් වගේ ක්‍රීඩකයෝ ක්‍රීඩා කරලා තියෙනවා ටික කාලයක්. ඉතින් මේ වගේ ගත්තාම නම්ම ගිය ඉතිහාසයේ ලෙජන්ඩ්ලා ගණනාවක් RCB කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරා. හැබැයි කාටවත් බැරි වුණා ශූරතාවයක් දිනා දෙන්න. ඉතින් විරාට් කෝලි කියලා කියන්නේ දෛවෝපගත ක්‍රීඩකයෙක් RCB කණ්ඩායමේ. මොකද එදා ඉඳලා අද වෙනකන් සීසන් 18ක් ක්‍රීඩා කරලා තියෙනවා. අනුශූරතා 3ක් දිනාගෙන තියෙනවා. ප්ලේ ඕෆ් 5ක් ගිහිල්ලා තියෙනවා. හැබැයි කවදාවත් ශූරතාවයක් දිනා ගන්නට තරම් ඔහු වාසනාවන්ත වුණේ නැහැ. හැමදාම ලකුණු වැඩි ක්‍රීඩකෙක් විදිහට IPL අවසන් කරනවා. දැන් පිට සීසන් 3කදී ලකුණු 600කට වඩා ලබාගෙන තිබෙනවා. ඉතිහාසය ගත්තාම ලකුණු 8000 පසු කරගෙන මේ IPL ඉතිහාසයේ ලකුණු ලබාගෙන තිබෙනවා. ඉතින් RCB වෙනුවෙන් නොකරපු දෙයක් නැහැ.
ඔහුගේ ක්‍රිකට් ජීවිතේ. නමුත් ශූරතාවයක් නම් පුතේ දිනා ගන්නට බැරුණා. ඉතින් මෙන්න අවසාන අවස්ථාව කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. මේ තමයි අවසාන අවස්ථාව. මොකද මේ අවස්ථාවේදී නැත්නම් මෙවර සීසන් එකේදී ඔහු විතරක් නෙමෙයි ඔවුන්ගේ කණ්ඩායම ඉතාමත් හොඳින් ක්‍රීඩා කරමින් සිටිනවා. සාමාන්‍යයෙන් අපි දන්නවා දැන් සන්රයිසර්ස් කණ්ඩායම ගත්තාම අපි හිතුවා මේ පාර ලකුණු 300 කීපයක්ම ගහන කණ්ඩායම තමයි සන්රයිසර්ස් කණ්ඩායම කියලා. හැබැයි අවාසනාවකට ඒක සිද්ධ වෙන්නේ නැහැ. එහෙම තමයි කණ්ඩායම් වලට යම් out of form නැත්නම් ඒ පිතිකරුවෝ පන්දු යවන්නෝ ෆෝම් එකෙන් එළියේ ඉන්න පුළුවන් කොච්චර හොඳ ක්‍රීඩකයෝ හිටියා. ඉතින් දැන් අවුරුදු 36යි 37කට ළඟයි මේ නොවැම්බර් මාසෙ වෙනකොට අවුරුදු 37යි විරාට් කොහ්ලිට. නමුත් ඉදිරියේදී IPL ක්‍රීඩා කරයි අපි දන්නවා MS ධෝනි එහෙම ක්‍රීඩා කරන විදිහ ගත්තාම තව අවුරුදු 3-4ක් අනිවාර්යෙන් විරාට් කොහ්ලි ක්‍රීඩා කරයි. නමුත් ඔහු 2008 ඉඳලා ඒ කියන්නේ 2008 කියන්නේ අවුරුදු 20 ඉඳලා අවුරුදු 20 විතර ඉඳලා මේ විරාට් කොහ්ලි RCB ක්‍රීඩා කරනවා. අවුරුදු 37ක් වෙනකන් ශූරතාවයක් දිනා ගන්න බැරි වෙලා තිනවා. අවුරුදු 20න් පටන් ගත්ත ගමන 37ක් වෙනකන්. ඉතින් ඒක ඔහුට සෑහෙන අමාරුයි කියන එක ඔහු සමහර අවස්ථාවලදී කියලා තියෙනවා. මේ ශූරතාවයක් එන්නේ නැති එක RCB එකෙන් වෙන කණ්ඩායමකට යනවද කියලාත් හිතපු අවස්ථා සහ යෝජනා කරපු අවස්ථා සෑහෙන තියෙනවා. නමුත් ඔහු එකෙන් ගියේ නැහැ. ඉතින් මේ පාර තමයි ඔවුන්ට තියෙන හොඳම අවස්ථාව. ඔන්න අවසාන මහා තරගයකට ඇවිල්ලා තියෙනවා RCB කණ්ඩායම. 2016න් පස්සේ අවුරුදු 9කට පස්සේ හතරවන අවස්ථාවට අවසාන මහා තරගයකට එන්නේ. අපි බලමු ඔවුන් ශූරතාවයකින් මේ පාරවත් මේක අවසන් කරයිද කියලා. එහෙම වුණොත් විරාට් කොහ්ලිගේ ඒ සිහිනය සම්පූර්ණ වෙනවා. මොකද ලෝක කුසලාන දිනලා තියෙනවා. 20 ලෝක කුසලාන දිනලා තියෙනවා. චැම්පියන්ස් කුසලාන දිනලා තියෙනවා. නමුත් IPL කුසලානයක් තවමත් දිනලා නැහැ විරාට් කොහ්ලි. මොකද දිනපු තැනකවත් ඉඳලා නැහැ. වෙන කණ්ඩායමකවත් ඉඳලා නැහැ. ඒ නිසා ඉතාමත් මේ අර කියන කොච්චර දේවල් තිබුණත් IPL ශූරතාවයක් නොමැති වීම විරාට් කොහ්ලිගේ ක්‍රිකට් ජීවිතේ ඒක ලොකු හිඩසක් කියලා. ඉතින් මේ හිඩස සම්පූර්ණ කරගන්නට ඔන්න අවස්ථාවක් හම්බ වෙලා තියෙනවා. අපි බලමු මෙවර තමයි හොඳම අවස්ථාව. මේක ජයග්‍රහණය කරගන්නට බැරි වුණොත් ඇත්තටම අපි දන්නේ ආයේ කවදා ඔවුන්ට හැකියාවක් ලැබෙයිද කියලා. ඉතින් කොහොම වුණත් ඔන්න හොඳම අවස්ථාව RCB කණ්ඩායමට හම්බ වෙලා තින්නේ. අනිත් කාරණේ තමයි යම්කිසි රටාවක් ගත්තාම අවසාන IPL qualifier 1 ජයග්‍රාහකයා සාමාන්‍යයෙන් ශූරතාවයේ ජයග්‍රහණය කරගෙන තිබෙනවා 2018 ඉඳලා එක දිගට අවුරුදු 7ක් විතර. 2018 qualifier 1 Chennai Super Kings ශූරතාවයේ Chennai Super Kings. 2019 qualifier 1 දිනන්නේ Mumbai Indians ශූරතාවයේ Mumbai Indians. 2020 Mumbai Indians qualifier 1 දිනන්නේ ශූරතාවයේ Mumbai Indians. 2021 Chennai Super Kings qualifier 1 ශූරතාවයේ Chennai Super Kings. 2022 Gujarat Titans qualifier 1 දිනන්නේ championsලා Gujarat Titans. ඒ වගේම 2023 qualifier 1 දිනන්නේ Chennai Super Kings ශූරතාවයේ Chennai Super Kings. 2024 Kolkata Knight Riders qualifier 1 දිනන්නේ ශූරතාවයේ Kolkata Knight Riders. ඉතින් ඔන්න qualifier 1 දිනුවා Royal Challengers Bangalore. එහෙනම් මොකද්ද වෙන්න තියෙන්නේ? වෙන්න තියෙන්නේ ඒ අනාවැකිය තමයි. මේ විදිහට තමයි වෙලා තියෙන්නේ. එතකොට වෙන්න ඕනිත් ඒකේ තර්කයක් තියෙනවා. ඒ තමයි qualifier 1 කියලා කියන්නේ 1-2 ඉන්න කණ්ඩායම්. එතකොට ඒ කණ්ඩායම තමයි සීසන් එකක සාර්ථකම කණ්ඩායම. ඒ කණ්ඩායමේ ඒ ශක්තිය තමයි මේ පෙන්වන්නේ. ඔවුන් ෆයිනල් ගියාම ඒ ෆයිනල් එකත් ඔවුන් ලේසියෙන් නෙමෙයි කොහොම හරි ජයග්‍රහණය කළා තියෙන්නේ. ඉතින් ඒක තමයි රටාව. 2018 ඉඳලා ඒක කැඩිලා නැහැ. අනිත් කණ්ඩායම දෙන්නම නැහැ. එතකොට ඒ qualifier 1 දිනන කණ්ඩායම තමයි සීසන් එකේ ප්‍රබලතම කණ්ඩායම කියන එක සාමාන්‍යයෙන් මෙතන අපිට පෙන්නලා තියෙනවා දත්තත් එක්ක. එතකොට මේ දත්ත මෙවරත් ඔප්පු කරන්න සහ සනාථ කරනවා නම් කරන්න තියෙන්නේ RCB කණ්ඩායම ජයග්‍රහණය කිරීම විතරයි. ඉතින් අනාවැකියක් විදිහට ඒ කියන්නේ නිකන් මිත්‍යා අනාවැකියක් නෙමෙයි. දත්තත් එක්ක බලපුවම නැත්නම් ගණන් මිනුම් එක්ක හදලා බලපුවම අතීතයත් එක්ක ගත්තාම කියන්නට පුළුවන් එකම අනාවැකිය තමයි RCB කණ්ඩායම තමයි මේක හරිනම් ජයග්‍රහණය කරන්න ඕනි සීසන් එකේ හොඳම කණ්ඩායම. හැබැයි අපි දන්නේ නැහැ ක්‍රිකට් කියලා කියන්නේ සෑහෙන වෙනස් වෙන්නට පුළුවන් ක්‍රීඩාවක්. අපි දන්නේ නැහැ Mumbai Indians වගේ කණ්ඩායමක් අවසාන මහා තරගයකට ආවොත් ඇත්තටම RCB කණ්ඩායමට ලේසි වෙන්නේ නැහැ. මොකද Mumbai Indians ලා කියලා කියන්නේ අවසාන මහා තරගයේම දිනන්න හොඳ උපන් හපන් රුසියෝ අපේ මහල ජයවර්ධනලා ලසිත් මාලිංගලා එතන ඉන්නවා. ඒක ලේසි වෙන එකක් නෑ RCB කණ්ඩායමට Mumbai Indians ලා આવොත් එහෙම. ඉතින් අපි ඒක එදාට බලමු. නමුත් විරාට් කොහ්ලිට අවුරුදු 20 ඉඳලා IPL ගහලා අවුරුදු 37 වෙනකන්
හැකියාවක් ලැබුණේ නැහැ ශූරතාවයක් ලබා ගන්න ඕන 37 වන වියේදී ඔහුට හැකියාවක් ලැබෙයිද කියලා අපි බලමු ශූරතාවයක් දිනා ගන්න. ඉතින් ඔහුට ඒක ලැබිය යුතුයි කියලාත් එක අතකට කියන්නට ඕනේ. RCB කණ්ඩායම තමයි IPL ඉතිහාසයේ අවාසනාවන්තම කණ්ඩායම. ඔවුන් වියදම් කරනවා, ඔවුන් ක්‍රීඩකයෝ මිලදී ගන්නවා, ඔවුන් වෙන්දේසි වල කට වහගෙන ඉන්නේ නැහැ. ඇග්‍රෙසිව් ගිහිල්ලා ක්‍රීඩකයෝ මිලදී ගන්නවා. සමහරක් වෙලාවට වටින්නේ නැති ක්‍රීඩකයන්ට වැඩි මුදල් ගෙවලා ක්‍රීඩකයෝ ගන්නවා. මේ ඔක්කොම කරනවා. හැබැයි ශූරතා ආවේ නැහැ. ඉතින් ඔවුන්ට ඒ ශූරතාවය ලැබිය යුතුයි. හරිනම් මේ ඇවිල්ලා තියෙන්නේ අන්තිම ජයග්‍රහණයට තව එකයි දිනන්න තියෙන්නේ. එතකොට ඔවුන්ගේ ටාගට් එක කම්ප්ලීට් වෙනවා. අපි බලමු මැයි 3 වෙනිදා ඔවුන් වාසනාවන්ත කණ්ඩායමක් වෙයිද නැත්නම් සුපුරුදු පරිදි අවාසනාවන්ත කණ්ඩායම් බවට පත් වෙයිද කියලා IPL ඉතිහාසයේ. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.